හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද අපි මගේ channel එකේ first page එක හදමු. මම මගේ channel එකේ first page එක හදන්න මෙන්න මේ print out ටික අරගෙන ආවා. ඉතින් මේවා කපලා අලවලා තමයි මම මගේ first page එක හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම මුලදී නම් මේක හදනවා කියලා හිතුවේ නැහැ. ඒ වුණාට මට හිතුණා මම cover එකේ 2026 කියලා ලිව්වේ නැති හින්දා first page එක හදුවා නම් හොඳයි කියලා. ඉතින් අපේ මුලින්ම මේ ගෙනාපු print out එක කපා ගමු. ඔන්න ඉතින් මම මගේ ෆොටෝ ටික නම් කපාගෙන ඉවරයි. මේ තියෙන්නේ මම මගේ channel එකටම කියලා ගත්ත ෆොටෝ එකක්. ඉතින් ඔයගලන්ටත් මේ වගේ වෙනස්ම විදිහට ඔයගලන්ගේ channel එක හදාගන්න ඕනේ නම් මේ වගේ ෆොටෝ ටිකක් ගන්න මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා දිනයක් වෙන් කරගන්න. ඒ වගේම ඔයගලන්ට channel shoot විතරක් නෙමෙයි ඔයගලන්ගේ birthday shoot උනත් මෙයාට කියලා කරගන්න පුළුවන්. ඉතින් කැමති නම් මැසේජ් එකක් දාලා ඔයගොල්ලෝගේ ෂූට් එකක් කරගන්න දෙන්න. එහෙනම් ඉතින් අපි දැන් අපේ about me page එකේ ඔයගොල්ලන්ට මතක ඇතිනේ මම ෆොටෝ එකක් අලවන්න කියලා ඉඩක් වෙන් කරා. ඉතින් අන්න එතන මගේ ෆොටෝ එක අලව ගන්න තමයි තියෙන්නේ. ඒ වුණාට ෆොටෝ එක තියලා බලනම තමයි තේරුනේ ඒ ෆොටෝ එක චුට්ටක් ලොකුයි කියලා. ඒ වුණාට මේ ෆොටෝ එක තමයි ඒ පිටුවට ගැලපෙන්නේ. ඒ වුණාට මං ඉතින් අනිත් ෆොටෝස් තියලා බලුවා. ඒ වුණාට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඒකට වඩා අර ෆොටෝ එක තමයි මගේ about me page එකට ගැලපෙන්නේ කියලා. ඒත් ඉතින් මට මගේ ෆොටෝ එක කපන්න හිතුනේත් නැහැ. ඒක හින්දා මං හිතුවා මගේ about me page එක චුට්ටක් වෙනස් කරනවා කියලා. ඒ කියන්නේ අලවලා තියෙන ටික චුට්ටක් ගලවනවා කියලා හිතුවා. ඉතින් ඒක හින්දා මම මෙන්න මේ ටික ගලවුවා. ඉතින් ඒ ටික පරිස්සමට ගලව ගන්න වුණා. නැත්නම් පිටුව චුට්ටක් තුනේ වැඩි හින්දා පිටුව ඉරෙන්න බලනවා. ඉතින් ඉක්මනටම මම මේ අකුරු ටික ගලව ගත්තා. ඉතින් ඔයාලත් මම වගේ නම් වෙන්න එපා. ඔයගොල්ලෝ about me page එක හදද්දිම ඔයගොල්ලෝ ෆොටෝ එක print out කරගෙන අරගෙන තියාගන්න. නැත්නම් ඔයාලටත් මට වගේම මේ විදිහට අලවපු දේවල් ආයෙමත් ගලවන්න වෙයි. ඉතින් දැන් මම අකුරු ටික නම් ගලවගෙන ඉවරයි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට එතනින් මගේ ෆොටෝ එක අලව ගත්තා. ඉතින් ෆොටෝ එක ඇලුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ වුණාට මෙන්න මේ මම අර කොඩි වගේ එක අලවන්න තිබ්බ කළු පාට පටිය ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක නම් ගලව ගන්න බැරි වුණා. ඒක ගොඩක් හදට ඇලවිලා තිබ්බේ. ඉතින් ඒකට කමක් නැහැ කියලා මම මෙන්න මේ වගේ වෙන කොලයක් අරගෙන මේ විදිහට කළු පාට පෑනකින් අර චූටි වැලක් වගේ ඇඳගත්තා. ඊට පස්සේ ඒක කපාගෙන ආයෙමත් අර about me page එකේ උඩින් අලව ගත්තා. කොහොම හරි අකුරු ටික අලවගෙන යද්දී එහා පැත්ත පිටුවටත් අකුරු ටික ඇලවන්න වුණා. ඒක හින්දා මම එහා පැත්ත පිටුව අලවලා තිබ්බ කැස්පර්ගේ චිත්‍රෙත් මට ගලවන්න වුණා. ඉතින් ඒක නම් මම ගොඩාක් ගම් ගාලා අලවලා තිබ්බ හින්දා ටිකක් ගලවන්න අමාරු වුණා. ඉතින් එතන තිබ්බ පිටුව චුට්ටක් ඉරුණා. ඒත් ඉතින් මම අර අකුරු වලින්ම ඒ ඉරිච්ච තැන වැහුවා. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ දෙයක් වුණොත් ඕගොල්ලෝ ගොඩාක් හිමින් ඒ ස්ටිකර් එක ගලවන්න. ඕගොල්ලෝ ස්ටිකර් එක ගැන හිතන්න එපා. ඕගොල්ලෝ හිතන්න ඕනේ ඕගොල්ලෝගේ පොතේ පිටුව ගැන. ඉතින් කොහොම හරි මම පිටුවත් බේරගෙන ස්ටිකර් එකත් බේරගෙන ගලව ගත්තා. ඉතින් මට මේ වැඩේ කරන්න විතරක් පැය එකමාරක් විතර ගියා. ඉතින් මම ඉස්සරහට ඔයගොල්ලන්ට ගොඩාක් vlog ගේන්න හිතාගෙන ඉන්නවා. ඒ වුණාට මට මේ ටිකේ නම් ලොකුවට vlog ගේන්න වෙන්නේ නැහැ එක දිගට. මොකද මට එක්සෑම් තියෙනවා. හැබැයි එක්සෑම් එක නම් මේ වැස්ස දවස් ඉඳන් පොඩ්ඩක් කල් ගිහින් තියෙන්නේ. ඒ නිසා නම් චුට්ටක් ඔයගොල්ලන්ට vlog ගේන්න පුළුවන් වෙයි. ඉතින් පුළුවන් විදිහට මම ඔයගොල්ලන්ට vlog ගේන්නම්. ඉතින් දැන් නම් මම මගේ about me page එකේ අකුරු ටික අලවගෙන ඉවරයි. ඊට පස්සේ මම මේක තව චුට්ටක් ලස්සන කරන්න කියලා මෙන්න මේ ස්ටිකර් කාඩ් එකෙන් ස්ටිකර්ස් දෙක තුනක් අලව ගන්න හිතුවා. මට හිතුණා මෙන්න මේ බෝ එක මේ page එකට ලස්සන වෙයි කියලා. ඉතින් මම ඒ බෝ එක මගේ ෆොටෝ එක ගාවින් අලව ගත්තා. ඉතින් මම මේක අලවලා ඉවර වුණාම ඕගොල්ලන්ට මගේ about me page එක පේන විදිහ පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් මගේ about me page එක පේන්නේ.
ඉතින් මට හිතනවා තිබ්බට වඩා දැන් ටිකක් ලස්සන වුණා කියලා. ඉතින් ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් දැන් අපි අපේ ෆස්ට් පේජ් එක හදන්න යමු. මම සාමාන්‍යයෙන් මෙන්න මේ ෆස්ට් පේජ් එකේ හරිම අඩුයි වැඩ කරනවා. ඒ වුණාට මට හිතුණා 2026 කියලා ලියලා නැති එක පොඩි අඩුපාඩුවක් කියලා. ඒකෙ හින්දා මම ෆස්ට් පේජ් එක හදන්න හිතුවා. දැන් ඉතින් වෙනද විදිහටම මේ විදිහට පිටු දෙකේම පාට ගාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ෆස්ට් පේජ් එකට ගන්න හිතුවේ කොළ පාට. පිටු දෙකේම කොළ පාට ගාගත්තට පස්සේ මම ඒක වේලෙන්න තිබ්බා. ඉතින් මේ තියෙන්නේ වේලුණාට පස්සේ ඊට පස්සේ මම කළේ ගෝල්ඩ් කලර් ෆැබ්‍රික් පේන්ට් එකක් අරගෙන 2026 කියලා ටිකක් ලොකුවට ලියාගත්ත එක. ඉතින් අපි මේක ලියාගත්තේ අපි අර print out කරගෙන ආව ෆොටෝ අලවන්න ඉඩ තියලා තමයි ලියාගන්න ඕනේ. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා වගේ මම මාරම ආසයි මෙන්න මේ ගෝල්ඩ් කලර් ෆැබ්‍රික් පේන්ට් එකට. ඒකෙන් ලිව්වම මාරම ලස්සනයි. ඉතින් මේ තියන්නේ 2026 කියලා ලියාගත්තට පස්සේ මගේ පේජ් එක පේන විදිහ. ඉතින් මට හිතෙනවා මේක ලස්සනයි කියලා. ඒ වගේම චුට්ටක් පිට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක වහගන්න මම මගේ ෆොටෝ ටික අලව ගන්නවා. ඉතින් මුලින්ම මම අරගෙන මෙන්න මේ මගේ ජර්නල් එකේ ෆොටෝ එක. ඊට පස්සේ මගේ ෆොටෝ දෙකක් විතර මගේ මෙන්න මේ පේජ් එකෙන් අලව ගත්තා. ඉතින් මට හිතුණ දෙයක් තමයි අපේ වෙන අයගේ ෆොටෝ සලවනට වඩා අපේ ෆොටෝ එකක් අලවද්දී ඒක කොච්චර ෂෝක්ද කියලා. කොහොම හරි ෆස්ට් පේජ් එක හදාද්දී මට අමතක වුණා මම මේ ජර්නල් එක හදාන්නේ රපුන්සල් තීම් එකෙන් කියලා. ඉතින් ඒක මතක් වෙලා මම දැන් මේ කරන්නේ චිත්‍ර ටිකක් අඳගන්න එක. ඉතින් මහලොකු චිත්‍රයක් නෑන්දේ නැහැ. රපුන්සල් එකට අදාළව ලෑම්ප් ටිකක් තමයි අඳගත්තේ. අඳගෙන ඉවරලා ඒක ඊට පස්සේ කහ පාටින් පාට කරා. පාට කරලා ඉවර වෙලා වේලුණාට පස්සේ මෙන්න මේ විදිහට ඒක කපා ගත්තා. ඉතින් මම මාරු මාසයි මේ විදිහට මං අඳපු චිත්‍ර කපන්න. ඒක කපද්දි මට ටිකක් ආස හිතුණා. ඉතින් මං හරි මාස දෙයක් තමයි චිත්‍ර ඇඳලා ඒක මේ විදිහට කපලා ස්ටිකර්ස් වගේ අලවන්න. කොහොම හරි මගේ මේ පේජ් එක හදා යද්දි මට එක එක අයිඩියා ඔළුවට ආවා. ඉතින් මේත් ඒ වගේ අයිඩියා එකක් මට හිතුණා මගේ ෆස්ට් පේජ් එකේ ඉඳලා මාව මොටිවේට් වෙන දේවල් ටිකක් ලියලා එළවන හොඳයි කියලා. ඉතින් මම මෙන්න මෙහෙම පාට පාටින් මේ විදිහට පාට කරලා A4 එකක් අරගෙන ඊට පස්සේ මට මොටිවේට් වෙන විදිහේ දේවල් ටිකක් ලියාගන්න හිතුවා. ඉතින් ඒකට මම මෙන්න මේ විදිහට කළු පාට ෆැබ්‍රික් පේන්ට් එකක් අරගෙන චූටි තුඩක් තියෙන පෙන්සලක් අරගෙන අකුරු ලියන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතකද දන්නා ඉස්සර සුජාතා දියන එකේ එහෙම අපි බලද්දි එයාලත් මේ විදිහට පෙන්සලෙන් තමයි අකුරු ලියන්නේ. ඉතින් මට මේක අකුරු ලියද්දි මට මතක් වුණේ ඒකෙත් පෙන්සලෙන් නේද අකුරු ලියන්නේ කියලා. හැබැයි පෙන්සලෙන් අකුරු ලියන එක හිතනට වඩා චුට්ටක් අමාරුයි. ලොකු අකුරුත් නෙමෙයි නේ නික. චූටි අකුරු ලියද්දි ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් මම ලිව්වා. ඔන්න ඉතින් ඒ ටිකත් මම ලියාගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ මේ ටික ලස්සනට කපා ගන්න ඕනේ නැහැ. අකුරු ටික පේන විදිහට කපා ගත්තම හොඳටම ඇති. මම හිතන් හිටියේ මේ බ්ලොග් එකෙන්ම ඔයගොල්ලන්ට මගේ සේවින් ට්‍රැකර් එක හදන පේජ් එකක් ගේනවා කියලා. ඒ වුණාට මට ඒක ගේන්න බැරි වෙයි. මොකද මම අද තමයි ඒක හදන්න ඉන්නේ. ඉතින් වෙනම බ්ලොග් එකකින් මම ඒක ගේන්නම් ඔයගොල්ලන්ට. දැන් මම මේ ටික නම් කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඒ ටික ඕගොල්ලන්ට කැමති විදිහට අලව ගන්න. ඉතින් මම ඉඩ තියෙන විදිහට මට ලස්සනයි කියලා හිතන විදිහට ඒ ටික අලව ගත්තා. ඊට පස්සේ මම අර ඇඳගත්ත මගේ ලෑම්ප් ටිකත් මම එහෙම් මෙහෙන් අලව ගත්තා. ඉතින් හිතුවට වඩා ඒවා අලව ගත්තම ගොඩක් ලස්සන වුණා. ඊට පස්සේ මට හිතුණා තව ටිකක් මේක ලස්සන කරන්න ඕනි කියලා. ඉතින් මම ස්ටිකර් කාඩ් දෙක තුනක් අරගෙන ඒවයේ තියෙන ස්ටිකර්ස් තුත් අලව ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම මේ දවස්වල ආසම ස්ටිකර් කාඩ් එක. අත්තර මේක හරිම ලස්සනයි. ඉතින් මේක මම ගත්ත එකක් නෙමෙයි. මේක මට හම්බ වෙච්ච එකක්. ඉතින් ඒක අරන් දුන්න එක්කෙනා දැන් මේ vlog එක බලනවා ඇති. ඉතින් ඔයාලට thank you හොඳද මට මේ ස්ටිකර් කාඩ් එක අරන් දුන්නද? මම ඉතින් හිතන තැන්වලට මේකෙන ස්ටිකර්ස් දෙක තුනක් ඇලෙව්වා. හැබැයි මම කැමති නෑ එහෙම ස්ටිකර් ගොඩාක් අලවන්නත්. මොකද ඒක ඉවරනොත් එහෙම ආයෙත් ඒ වගේ ස්ටිකර් කාඩ් එකක් හොයන්න වෙනවා. ඉතින් චුට්ට ඇලෙව්වා. ඉතින් මේ තියෙන්නේ
හදලා ඉවරුණාට පස්සේ පේන විදිහ ඉතින් මං හිතනවා මේ ව්ලොග් එකටත් ඕගොල්ලෝ ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ආයෙමත් ව්ලොග් එකකින් හම්බ වෙමු. එහෙනම් අදට ගිහින් එන්න. බයි.